ඔයාගේ හිතේ එතකොට මං ගැන පොඩි හැඟීමක්වත් තිබ්බේ නැද්ද අදීශ අයියේ? කෙල්ල ඉන්නේ දුකෙන් කියලා අදීශට තේරුණත් ඔහු ඇයගෙන් ඈත් වෙලාම හිටියේ පුංචි ලන් වීමකින් හරි සරසි ඔහු ගැන හිතයි කියලා ඇති වූ සිතුවිල්ලෙනි. සරසි, ඔයා මගේ නංගි. අයියා කෙනෙක් විදියට මං කොහොමද එහෙම හැඟීමකින් ඔයා දිහා බලන්නේ? පිරිමි සහෝදරයෙක් ඉන්න ගෙදරක වුණත් ගෑනු ළමයෙක් රැයක් ඉන්න එක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද දැන් අපි පොඩි ළමයි නෙමෙයිනේ. අදීශ එහෙම කියලා එතනින් යද්දිම මිසිස් සූරියගොඩ එතනට ආවා. පුතා, ඔහොම නවතින්න. පුතා. මිසිස් සූරියගොඩ කොතරම් ඔහුට කතා කළත් එය නෑසුනාසේ ඔහු යන්න ගියා. සරසි, මේ අහන්න දුව. අදීශ අයියා ගැන අහිතක් හිතන්න එපා පුතේ. එයා ඔයාට ගොඩාක් ආදරෙයි. ඒ ආදරේ සහෝදර ආදරයක්. පොඩි කාලෙදී මායි නංගි එහෙම අදහසක් හිතේ තියාගත්ත එකයි ඔයාලා දෙන්න ඉස්සරහා එහෙම කියපු එකයි තමයි වැරැද්ද. ඒකට ඔයා සතුටු වුණත් මගේ පුතා අකමැති නම් මගේ දූත් හිත හදාගන්න පුතේ. ලොකු අම්මා ඉන්නවනේ ඔයා එක්ක. මිසිස් සූරියගොඩ ඇයව ළමැදට තුරුල් කරගෙන ඇගේ ඇස් වලින් වැටෙන කඳුළු පිස දැම්මේ ආදරෙන්. ඔයා මට බලාපොරොත්තු දුන්නේ නැති බව ඇත්ත අදීශ අයියේ. ඒත් ඔයාගේ අම්මයි මගේ අම්මයි ඔයා ගැන ආදරයක් මගේ හිතේ ඇති කරා. ඔයාව මට අයිති වෙන්නේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ මං. ඔයාට මට ආදරය කරන්න බැරි නම් තව කෙල්ලෙක්ට ආදරය කරන්නත් බෑනේ. ඇය සුසුම් හෙළමින් එහෙම හිතුවා. මම යන්නම් ලොකු අම්මේ. අදීශ අයියා අකමැති දේ මම කරන්න කැමති නෑ. මම ටික ටික හිත හදාගන්නම්. ඉතින් සරසි අදීශට නොකියම ආපයින්ම ආපහු එයාගේ ගෙදරට පිටත් වුණා. පහුවදා උදෑසනම අවදි වූ සහේලි සීතල වතුරෙන් ඇඟපත හෝදගෙන තද නිල් පාට අලුත් ඩිසයින් එකේ සාරියකින් සැරසුනේ ෂොප් එකට යාමටයි. උඹ ලෑස්තිත් වුණාද? මේ අද නම් දෙන්නත් එක්කම යමු. නැත්තම් අද මොකක් කරගන්නේද දන්නේ නෑ. අනේ නිකන් ඉන්න සඳු, හැමදාම එහෙම වෙන්නේ නෑනේ. දැන් මම මාස 8ක් තිස්සේ වැඩට ගියේ යස අගේට. ඇය සිය රෝස පැහැති තොල්වල යාන්තමට ලිප්ස්ටික් ගා කොණ්ඩේ දිගට ගෙතුවා. මේ ඔහොම කෑම ටිකත් රත් කරපන්කෝ. මං ටක් ගාලා නාගෙන එන්නම්. මට ඉතින් උඹට වගේ සාරි ඇඳ ඉන්න දෙයක් නෑනේ. ඩෙනිමට ටී-ෂර්ට් එක ඇඳගත්තා ගියා. සඳුනි වැඩ කරේ කුඩා ඔසු සලකයි. සඳුනි ලෑස්ති වෙනකන් සහේලි කෑම ටික රත් කරලා හාල් ටික හොදලා රයිස් කුකර් එකට දැම්මේ උණු උණුවෙන්ම බත් කටක් කන්න හිතාගෙනයි. අම්මා මොකද මේ ඔළුව ගහගෙන ඉන්නේ? කැරකිල්ලක් වගේ ආව පුතේ එකපාරට. මම මේ බැලුවේ අද ෂොප් එකට යනවද නැද්ද කියලා. මිසිස් සූරියගොඩ මලානික වූ හඬකින් කතා කරා. අම්මාද යන්න ඕන නෑ. බෙහෙත් ටික බිව්වද අම්මා? විමලා අම්මට බෙහෙත් ටික දුන්නද? අනේ ඔව් චූටි බේබි. මම අමතක කරනවද ලොකු නෝනාගේ බෙහෙත් වේල්? මම අද එද්දි ලබන සතියේට බෙහෙත් ගේන්නම්කෝ. හවස් වෙන්න කලින් එනවා අම්මා. ආකාශ්ගේ වැඩකටත් එක්ක එළියට යන්නේ. පුතේ දෙන්නත් එක කායික යන්නකෝ. බයික් එකේමයි ගමන. චූටි බේබිගෙත් ආසාවනේ ලොකු නෝනා. කොළු කාලේ විතරනේ ඔහොම ඉන්නේ. කසාද බැන්දම ඔය ගතිය හරියයි. කසාදයක් ගැනත් මේ ළමයා හිතන්නේ නෑනේ විමලා. අර සරසිදුවත් ඊයේ හොඳටම ඇඬුවා. එයා මගේ පුතාට හරි ආදරෙයිනේ. අනේ ඒක නම් ඇත්ත නෝනා. ඒත් ඉතින් බේබිගේ අකමැත්තෙන් කසාද බඳන්න බෑනේ. ඔහොම යද්දී අපේ චූටි බේබිම ලස්සන ලේලි පොඩ්ඩක් ගෙනත් දෙයි. විමලගේ හිනාවට මිසිස් සූරියගොඩද එකතු වුණේ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද කියලා හිතලයි. මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් යමන්කෝ ආකාශ්. ඒ මොකටද? අදත් අර කෙල්ල එයි බං. මට ඒකව ටිකක් බලන්න ඕනේ බං. උඹට හැදීගෙන එන ලෙඩේ නම් එච්චර හොඳ එකක් නන් නෙවෙයි. දැන් උඹට යන්නම ඕනද? ඔව් ඔව් බං යමන්කෝ. ආමේ ෆාමසි එකකටත් යන්න ඕනේ. අම්මගේ බෙහෙත් වගේක් ගන්න තියෙනවා. ඉතින් ආකාශ් බයික් එක පැද්දේ ස්ටෑන්ඩ් එක පැත්තටයි. මේ එහෙනම් ඔබ බස් එකේ නැගලා ඵලයන්. පරිස්සමට මම යනවා සහේලි.
ලන්ච් ටයිම් එකට කෝල් එකක් ගන්නම්කෝ. සහේලි බස් ස්ටෑන්ඩ් එකෙන් නතර වෙද්දි සඳුනි ඉදිරියටම ඇවිද ගියේ. ඇය සේවය කරන ඔසුහල ඒ කිට්ටුවම නිසයි. විනාඩි 2-3කින් අදීශ ආකාශ් සමගින් ස්ටෑන්ඩ් එකට ආවා. මේ අන්න බොගේ සරාසඳ ඉන්නවා නිල් පාට සාරියකුත් ඇඳගෙන. ආකාශ් එහෙම කියද්දී කොල්ලා එක එල්ලේ කෙල්ල දිහාම බලාගෙන හිටියා. මේ වගේ කතා ඔයාලා හැමදාම කියවන්න කැමති නම් මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. shit මේ ලදරම් බස් එක වෙලාවටම ආවනේ. අදීශ එහෙම කිව්වේ ආකාශ්ගේ පිටට පාරක් ගසමින්. දැන් හරිනේ ආසාව ගියාද? දැන් යමන් නැත්තම් මගේ වැඩේ කරගන්න පරක්කු වෙනවා. කොහෙද? යාළුවෙක් හිටියට වැඩක් තියෙනවයි. උඹ ෂොප් එක බාරගත්තනම් මාත් ඒකේ වැඩට එනවනේ බං. ජොබ් හොයලම මට එපා වෙලා තියෙන්නේ. ටික දවසක් ඉවසන් හිටපන් මචං. මල් ළඟදි මේකේ වැඩ බාර ගන්නවා. කෙල්ලෙක් උනත් කැමති වෙන්නේ වැදගත් විදියට ඉද්දි කියලානේ බං අපේ අම්මා උනත් කියන්නේ. ඉතින් අම්මගේ චූටි පුතා හෙට ඉඳන් හොඳ කොල්ලෙක්. ඔන්න බලපං ආකාශ් මං ඒකිත් එක්ක යාළු වෙනවමයි. එහෙම නොකරොත් මම අදීශ අරුණෝත් සූරියගොඩ නෙවෙයි. කොල්ලගේ හිනාවෙන් වම් කම්බුලේ තියෙන ඩිම්පල් එක ලස්සනට පෙනුණා. මුගේ මනමාල හිනාව. හරි හරි. උඹ ඒ කෙල්ලට බොක්කෙන්ම ලව් කරනවා නම් ඔයාගේ මේ යාළුවත් බොක්කෙන්ම කරනවා. උඹ මොකද්ද බොක්කෙන් කරන්නේ? අදීශ ආකාශ් දිහා බැලුවා. සපෝට් කරන්න බං. උඹ හිතුවද මම මිත්‍රද්‍රෝහියෙක් කියලා? බලාපොරොත්තු ඇති කරගන්න කලින් ඒක ගැන හොයලා බලපන්. දැනටමත් කාට හරි අයිතිද දන්නේ නෑනේ. එහෙම කියලා ආකාශ් බයික් එක ඉදිරියට පැදෙව්වා. මූසල කතා නොකිය හිටහංකු බං. හැබැයි මේක අපේ අම්මට කියන්න බෑ හරිද? මම උඹව අම්මට කියලා අපේ ෂොප් එකටම දාගන්නම්. එතකොට බං මට හැමදාම එයාව බලන්න පුළුවන්නේ. ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් බ්ලා බ්ලා බ්ලා. කොල්ලා hina වෙවි හරිම සතුටින් තමයි ඉතින් ගියේ. කොල්ලා ෂොප් එකේ වැඩ බාර ගන්නම් කියලා අම්මට කියන්න යන්නේ හැමදාම සහේලිව මුණ ගැහෙන්න තියෙන ආසාවට. කෙල්ලව යාළු කරගන්න. ඒත් එයාලගේ ෂොප් එකේ රිසෙප්ෂන් එකේ ඉන්නේ සහේලි කියලා කොල්ලා තාම දන්නේ නැහැ. හෙලෝ දුලන්ජි ඔයා ගෙදරද ඉන්නේ? ඔව් සරසි මම මේ දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්නෙ. අද චුට්ටක් නැගිටින්න පරක් වුණානේ. මේ දන්නවද වැඩක්? අපේ තාත්ති ඕස්ට්‍රේලියා යන්න හදන්නේ. මටත් කතා කරා මාස 2කට යන්නේ. තනියම යන්නත් කම්මැලි. මොකද කියන්නේ? ඔයත් එනවද? හොඳට එන්ජොයි කරලා එන්න පුළුවන්. දුලන්ජියේ කියපු දෙයින් සරසි පොඩ්ඩක් කල්පනා කරා. මට උඹව මීට් වෙලාම කතා කරන්න ඕන දුලා. මම එන්නද? හරි හරි මේ එහෙනම් උඹ වන් ගෝල් ෆේස් එකට වරෙන්. නිදහසේ කතා කරන්නත් පුළුවන්නේ. කියන්න තියෙන හැම දෙයක්ම කියන්න සරසි. මං අහන් ඉන්නම්. එහෙනම් මං තියනවා. බයි. ඒකත් හොඳයි. මට ඒක මගේ හිත හදාගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. දුලන්ජිත් ඉන්නවනේ. හැබැයි අදේශායේ ඔයා මගේ හිත හොඳටම රිද්දුවා. ඔයා මට මේ කරපු දේ නිසා මම කවදාවත් ඔයාට වෙන ආදරයක් ගැන හිතන්න දෙන්නේ නැහැ. ඔයා මැරි කරනවා නම් මැරි කරන්න ඕනේ මාව විතරයි. දුව මොනවද මේ ඇඳට වෙලා කල්පනා කරන්නේ? එහෙම කියාගෙන නිර්මලා සරසිගේ කාමරයට ආවා. මුකුත් නෑ අම්මා. මේ අම්මා දුලන්ජි එයාගේ තාත්තා එක්ක මාස 2කට ඕස්ට්‍රේලියා යනවලු. මගිනුත් ඇහුවා එනවද කියලා. මාත් යන්නද අම්මා? එතකොට මට මගේ හිත හදාගන්නත් පුළුවන් වෙයි. ඔයාට හිත හදාගන්න පුළුවන් නම් යන්න දුව. මං ඔයාගේ තාත්තිට කියන්නම්. ඔය වගේ hina වෙලා ඉන්න. ඒක තමයි අපේ සතුට දුව. ඇය hina වෙලා සරසිව තුරුල් කරගත්තා. කතාවේ ඊළඟ කොටසත් අරගෙන මම ඉක්මනටම එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආදරේ පරිස්සමින් ඉන්න.